subscribe to my channel. හයි අපි යනවාද රෝමි ෆ්‍රෙච්චරෝස්සා කියන ට්‍රේන් එකේ තමයි යන්නේ අපි මේ තියෙන්නේ ට්‍රේන් එක මේක පැටි කිලෝමීටර් 300ටත් වඩා වේගෙන් ගමන් කරන ට්‍රේන් එකක් මම මෙහෙම කියන්නම්කෝ රෝමයේ හදවතේ සදාකාලික නගරයේ මැද අසුරන්ගේ සටන් හඬත් ජනතාවගේ හුස්මත් තවමත් ගුවම් තලයේ ගැලපෙන තැනක් තියෙනවා. ඔයාලා හිතන්නේ මොකක් කියලාද? ඒ තමයි කොලොසියම. ලෝකයේ ප්‍රසිද්ධම පුරාණ අම්පිතියේටරය. ඒ කියන්නේ වටකුරු හෝ අර්ධ වටකුරු ආකාරයේ මැදට වේදිකාවක් තියෙන. ඒ වට කරලා අසුන් විශාල ප්‍රමාණයක් තියෙන විනෝද මණ්ඩපයක්. මේ වීඩියෝවෙන් ඔයාලට කොලොසියම් එකේ ඉතිහාසය, ගොඩනැගිල්ලේ විශේෂත්වය සහ අද ඒ පෙනෙන ආකාරය බලා ගන්න පුළුවන්. කොලොසියම් එක ඉදිකරන්න පටන් අරන් තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 72 දී. එම්පෙරර් වෙස්පියන් යටතේ ජනතාවට විවෘත කරලා තියෙන්නේ ඔහුගේ පුත් එම්පෙරර් තීතුස් ක්‍රිස්තු වර්ෂ 80 දී. ගල් කොන්ක්‍රීට් සහ ඉතා ශක්තිමත් රෝමන් ඉංජිනීරින් ටෙක්නික්ස් භාවිතා කළ අසුන් 50,000ත් 80,000ත් දක්වා නිර්මාණය කරලා තියෙනවා. දිනකට දසදහස් ගණන් ජනතාවට විනෝදාස්වාදය ලබා ගැනීමට මෙහිදී ග්ලැඩියේටර් සටන්, සතුන්ගේ සටන්, වේදිකාවට වතුර අරලා කෘතිම මුහුදු සටන්, දඬුවම් ප්‍රදර්ශන එහෙමත් බලන්න පුළුවන් වෙලා තියෙනවා. කොලොසියම් එකේ ගොඩනැගිල්ලේ ලස්සන කොටසක් තියෙනවා. ඒක සම්පූර්ණ සිමෙට්‍රි එකක්. වටකුරු ආකාරයේ ඇම්පිතියේටර් එක, තුන් තට්ටු අලංකාර තීරු, ඒ වගේම අභ්‍යන්තර මාර්ග 80ක් ජනතාවට ඇතුළු වීමේ පහසුවට සකස් කරලා තියෙනවා. අන්ඩර්ග්‍රවුන්ඩ් ටනල්ස් පවා තිබිලා තියෙනවා. රෝමන් ඉංජිනේරියන් එකේ ශක්තිය අදටත් පෙන්නුම් කරනවා. රෝම රාජ්‍ය කඩාවැටීමත් සමග කොලොසියම් එක මන්දගාමීව විනාශ වෙලා ගියා. භූමිකම්පා, ගල් සොරකම්, යුද්ධ, කාලගුණ වගේ හේතු නිසා. ඒත් ඒ සියල්ලටම පස්සෙත් ඒ තවමත් රෝමයේ ජීවමාන සංකේතයක්. කොලොසියම් එක යුනෙස්කෝ වර්ල්ඩ් හෙරිටේජ් සයිට් එකක්. ඒ වගේම ලෝකයේ වැඩිම සංචාරකයින් යන තැනක්. ඉතිහාසයේ, සංස්කෘතිය සහ රෝම ඉංජිනේරියන් එකේ ජීවමාන සාක්ෂිය තමයි කොලොසියම් එක. රෝමයට යන කෙනෙක්ට කොලොසියම් එක දැකලා නැහැ කියන්නේ රෝමය දැකලා නැහැ වගේ කියලා කියනවා. කාලය ගෙවනවා, රාජ්‍යත් බිඳ වැටෙනවා. ඒත් කොලොසියම් එක තවමත් රෝමයේ හදවතේ සදාකාලික ගෞරවයෙන් රැඳී සිටිනවා. මේ වගේ රෝමයේ තවත් වීඩියෝවකින් හම්බෙමු. බයි.